Hello guys, welcome back to Vidora Vlogs. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවද? ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවලා තිනවා. ඉතින් අපි ඉතින් මේ වීඩියෝ එක නම් ඉතින් ප්ලෑන් කරලා ගත්ත වීඩියෝ එකක් නන් නෙවෙයි. මේක මේ අපි කුරුණෑගල ගියා බණ ගෙදරක ඒ අනාතරතුරේ ඉතින් ගත්ත වීඩියෝ ටිකක් ඉතින් එකතු කරලා මම වීඩියෝ මේ සම්පූර්ණ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ පේන ප්ලේස් එක මාර ලස්සන මේ ප්ලේස් එක. මෙතන දන්නව ඇති ගොඩක් අය. මේ නාමල්ලෝයේ මේ වැව බන්ට් එකේ තමයි අපි යන්නේ. ඉතින් මම ගෙදර ඇවිල්ලා මේ එදාම හවස මම ගියා මෙතෙන්ට මගේ යාළුවෙක් එක්ක මෙතන වීඩියෝ එකක් මම කරා. සම්පූර්ණ vlog එකක් මම මෙතන කරලා තියෙන්නේ. ඒ වීඩියෝ එක මම දාන්නම් මේක දාලා ටික දවසකින්. මොකද මේ දවස් ටික පොඩි කරදරයක් වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එඩිට් කරගන්න ටයිම් එකක් නැහැ. ඒක නිසා දැන් මේකත් මේ ගොඩක් දවස් කරපු වීඩියෝ එකක් මේ දාන්නේ. මේ බලලා අක්ක යතේ තියෙන්නේ බා. යන්න පටන් ගත්තේ නේද කනවා. ගමන යන්න පටන් ගත්තේ දැන් ඉඳන්ම කනවා දෙන්නම. එයාගේ අතේ හොත තියෙන බලන්න. වෙන්න කොට්ටයි මෙට්ටයි කොට්ට මෙට්ට විතරයි නැති. මෙට්ට විතරයි නැති කොට්ට විතරයි. ඉතින් මේ මාකඩ කන්ද මෙතන මේ දේවාලේ තියෙනවා. ඉතින් මෙතන අපි ගමනක් යද්දී අනිවාර්යෙන් පඳුරක් දාලා තමයි යන්නේ ඔය පැත්තෙන් ගියොත්. ඉතින් මේ වීඩියෝ එක ඉතින් ගොඩක් අපි කරන දේවල් අඩුයි. මේකේ තියෙන ඉතින් වටපිටාවෙන් ගත්ත වීඩියෝ තමයි ගොඩක් තියෙන්නේ. මෙතන උනත් බලන්න view එක මාරම ලස්සනයි මෙතන. ඒ වගේ වීඩියෝස් තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. මොකද මේක ඉතින් අපි ප්ලෑන් කරලා කරපු වීඩියෝ නෙමෙයි. අපිට හැබැයි වැවුණන් හම්බුණා මේ 3-4ක්ම යද්දී. ඉතින් මේ අපි මේ බත් කන්නවතු ප්ලේස් එක මෙතන මේ දවල්ට බත් කන්න නැවතුනේ මෙතන අපි. මෙතන මාර හුළඟක් තියෙන්නේ. ඒ වගේම මාර ලස්සනයි මෙතනත්. මේ හුළඟ කියන්නේ අපිට මේ බත් කන්නවත් බැරි තරම් අමාරු වුණා. බත් කන්න තමයි වුණා. ඒ තරමට හුළඟ. බතුත් ගහගෙන යනවා හුළඟ නිසා. ඔයාලට ඉස්සරහට වීඩියෝ එකෙන් පේයි මේ බලන්න මෙතන අපිට මේ බත් ටික ගන්න තරි අමාරුවෙන් කාගත්තේ. ආවත් ගහන් යනවා වගේ දැන්. මේ ඉතින් රන්දෙනිගල වැවි ඩෑම් එක. මට මතක විදිහට රන්දෙනිගල තමයි එන්න ගියපු දෙවනි පාර ඔය. මේ දෙවනි පාර තමයි මම මෙතෙන්ට යන්නේ. අපි ඉතින් මෙතනින් නවත්තලා අඹ ගත්තා මාමා කෙනෙක්ගෙන්. ඒක නම් හැබැයි ටිකක් වේලිලා තිබුණේ. ඒ රහයි එක මේ වේලිලා තියෙන්න මම හිතන්නේ මේ පිටේ කපපුවා නෙවෙයි අඹ. මේ උදේ කපපුවා. ඒක නිසා තමයි වේලිලා තිබ්බේ. මට මේ හොඳ වැඩකුත් වුණා. මගදී යද්දි මේ පොඩි චාඩර් සීන් එකක් වුණා යද්දි. ඉතින් ඒක මම මේ එතෙන්ට ඒ වීඩියෝ එකේ එතෙන්ට ආවට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්නම් මොකක්ද උනේ කියලා. ඉතින් මේ අපි මේ යන්නේ නාරම්මල මේ කුරුණෑගල නාරම්මල තමයි අපි මේ යන්නේ ඉස්සල්ලාම. ඊට පස්සේ තව දැන් තැනකටත් යනවා. වීඩියෝස් තියෙනවා එතනත්. ඉතින් බලන්න කියලා ඉල්ලනවා දිගටම වීඩියෝ එක.
ඉතින් මෙතනදී තමයි මට චාටර් සිද්ධිය වුණේ. මේ අපි ඉතින් ගියා මේ වින්චුන් එකට ගියා. ගිහින් ඉවරලා මම මේ ඇතුලේ වීඩියෝ එකක් ගත්තා. කොහොමරි මම මේ වීඩියෝ කරගෙන ඉද්දි යාළකින් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ඇතුලේ වීඩියෝ කරන්න එපා මේ පර්මිෂන් ගන්න ඕනේ කියලා. මං එහෙම සීන් එකක් කලින් දැනන් හිටියේ නෑ. මේ ඒක නිසා ඉතින් මම වීඩියෝ එක දාගෙනමයි ගියේ ඇතුලට. ඉතින් එයාලා මම වීඩියෝ කරේදී එයාලා ඇවිල්ලා කිව්වා වීඩියෝ කරන්න බෑ මේ වීඩියෝ ඩිලීට් කරන්න කියලා. මං ඉතින් ඩිලීට් කරේ නැහැ. මම මේ එයාලගේ කවුරුත් පේන්නේ නැති විදියට ඉතින් මම බ්ලර් කරලා ඉවරලා ඉතින් හදලා ගත්තා පොඩි වීඩියෝ කෑලි ටිකක් අපි ටික විතරක් ඉන්න. ඉතින් මං එහෙම සීන් එකක් කලින් දන්න දෙනිදා ඉතින් මම වීඩියෝ එක දාගෙනමයි ගියේ ඒතකොට. ඉතින් වීඩියෝ එක බලන කට්ටියකින් ඉතින් ඉල්ලන්නේ ඉතින් channel එක subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරන්න. like එකක් දාන්න ඉතින් වීඩියෝ එකට. මොකද මේ views යන තරම් like වත් subscribe වත් එන්නේ නැහැ. सबर करो. ඉතින් like subscribe නම් සෑහෙන්න අඩුයි. මං ඉතින් ඕකට බටේ ගහන්න ගිහිල්ලා හැමතැනම නාගන්න. හැරුණා කොහමරි හැමතැනම වගේ හැරුණා. අපේ වේලේ දක්වා පේනවනේ. අම්මට ගත් එක එයාට බොන්න බැහැගුවා. අම්මට නිකන් සිට් නෑ වගේ කිව්ව නිසා ඒක දුන්න අක්කට. අක්කා ඉතින් දෙකෙන්ම බොනවා. අවසානට කොහමරි අපේ නංගිටත් බී ගන්න බැරුණා මේ එයාගේ එක. අපිට දෙන්න හැදුවා ඉතින් මට නම් එකක් බීලෙටුම් නිසා ඒ බොන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මේ තමයි ඉතින් අපි නාරම්මල ගියපු ප්ලේස් එක ගෙදර. ඉතින් ඒ ගෙදරට එහා පැත්තේ මේ හයිවේ එක තියෙන්නේ. මේ රැයට එහෙම පොඩ්ඩක් නිදාගන්න පොඩ්ඩක් අමාරුයි මේ සද්ද බද්ද ඇහෙනවා වැඩි වාහනවල. ඉතින් මේ අපි හෙට ගියාට පස්සේ ඉතින් අපේ නෑදෑයෝ සෙට් වුණා. ඉතින් අපිට ගොඩ කාලෙකින් තමයි හම්බුනේ කට්ටිය. ඉතින් අපි සෙට් එකෙන් එකතු වෙලා ඉතින් පොඩි වටයක් දාන්න ගියා. අපි ඉතින් ওই පැත්තේ යන්න දැන් දන්නෙත් නැහැ. මේ එතනින් එහා පැත්තට තමයි ඉතින් ගියේ. හයිවේ එකේ තිබුණා හයිවේ එකෙන් එහා පැත්තට යන්න පාර තිබුණා. අපි ඒ පැත්තට ගිහලා ඉතින් පොඩ්ඩක් ඇවිදලා අපි මෙතන මේ පොඩි TikTok එක යූත් කරා. සෙට් එක එකතු වෙලා මේ මම පේජ් එකේ එකක් දාලා තියෙන්නේ ෂෝට් වීඩියෝ එකක් විදියට. ඉතින් ඒකත් බලන්න ඔයගොල්ලෝ ගිහිල්ලා ඉතින් මේක බලන අය පුළුවන් නම් ඉතින් මේ තියෙන්නේ අපි ඊට පහුවදා ආපු තැන මේ දඹුල්ලේ නෑදෑ ගෙදරකට ආවට පස්සේ එයාලා ගෙට එහා පැත්තේ තියෙන වැව තමා මේ. මෙතන මාරම සීතලයි, මාර හුලඟක් තියෙන්නේ. සීතලයි. මම තනියෙන් තමා ගියේ. ඒන ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් කොහොම හරි මට එදාර මේ රොටි කන්න ආසාවක් තිබුණා. මං ඊට පස්සේ ඉතින් අම්මට කිව්වා රොටි හදලා දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා රොටි හදනවා. මං ඉතින් ඒකත් වීඩියෝ කරලා එයා රොටි හදනවා. ඉතින් මං වීඩියෝ කරනවා. ඉතින් අපි සෙට් එකම ඉතින් එදා රැයට රොටි තමයි ඉතින් කෑවේ බඩ පිරෙනකන් කාලි කරලා ඉතින් හොඳට නිදිය ගත්තා. ඉතින් මං ආයෙමත් ඉල්ලනවා ඉතින් වීඩියෝ එක බලන කට්ටිය වීඩියෝ එක channel එක subscribe කරලා like එකක් දාලා ඉතින් share පාරක් දාලා ඉතින් උදව්වක් කරන්න help එකක් දෙන්න මට. ඉතින් මේ අපි යන ගමන් ගත්ත වීඩියෝ එකක් ඇල්ලලා තියෙන. මේක නම් අපි අක්ක රෙකෝඩ් කරන්නේ මම නෙවෙයි. අහසේ වලාකුළු ටික බලන්න මාර ලස්සනයි. ඉතින් මෙතනින් අපේ වීඩියෝ එක ඉතින් ඉවර වෙනවා අදට. ඉතින් channel එක subscribe කරලා ඉතින් like එකක් දාලා උදව්වක් දෙන්න. ඉතින් එන හැමෝටම ජය වේවා. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.